අල්ල ෆෝට් එකේ. කාලේ ගත කරනවා. පොඩි ස්විමින් ක්ලාස් එකක් යනවා අර දැන්. හවසට ටී එකක් දීපි සන්සෙට් එක බලාගෙන ලස්සනට කතා කරගෙන. හෙලෝ ගයිස්, කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න 2025 අවුරුද්දේ පළවෙනි vlog එක travel කරන්න කැමති ඔයාලට වටින ලස්සන vlog එකක් තමයි අරගෙන ආවේ. ආපු ගමන් ආවේ බීච් එකට අපි. ඉතින් අපි ගත්ත විලායක ළඟට තියෙන බීච් එක තමයි මේ. බජට් එකට විලාස් හොයන ඔයගොල්ලන්ට හොඳ තැනක් අරගෙන ආවේ මේ සැරේ. හොඳට ඉඩ තියෙන ලස්සන ගාඩන් ඒරියා එකක් තියෙනවා පූල් එකත් එක්ක මේ විලායකේ. මෙතනින් තමයි අපි ගත්ත රූම්ස් වලට උඩට යන්න තියෙන්නේ. එහෙනම් ඔයාලත් යන් අපිත් එක්ක උඩට. Thank you. Damna, welcome drink. Yes. ඩ්‍රින්ක් එක රසයි. පළවෙනි රිවිව් එක. ඉතින් අපි රූම් එකට ගිය ගමන් යාළුවා අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් සර්ව් කරා. ඉතින් අපි දෙන්නටම එවෙසිල්ලක් නැතුව හිටියේ අපේ රූම් එකට තියෙන view එක කොහොමද කියලා බලනකම්. Guys, ඔන්න මේක තමයි මේ සැරේ අපි ආපු හොටෙල් එක. මෙන්න බලන්න අපේ view එක. ඉතින් අපි දෙන්න නම් නවතින්න හොටෙල් එකක් බලනවා නම් අපි බලන ප්‍රධානම තවත් දෙයක් තමයි හොටෙල් එකේ තියෙන view එක. අපි දන්නවා ඔයාලත් හරිම ආස ඇති ඒ වගේ ලස්සන view එකක් තියෙන හොටෙල් එකක හරි විලායක හරි නවතින්න. හැබැයි ඉතින් මේ වගේ ලස්සන view එකක් තියෙන හොටෙල් එකක් අපිට බජට් එකට හොයාගන්න තමයි අමාරු. ඉතින් මේ vlog එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට පුළුවන් මේ ලස්සන view එකක් තියෙන මේ හොටෙල් එකේ full details ටික ඔක්කොම දැනගන්න. ලක්ෂරි view එකක් තියෙන බජට් හොටෙල්. Guys, මේක තමයි අපිට හම්බෙච්ච රූම් එක. මාරම කම්ෆර්ටබල්. ෆොටෝස් වල හිතුවටත් වැඩිය මාර ලස්සනට තියෙනවා. මෙතන තියෙනවා පොඩි කොෆි ටේබල් එකක්. ඊට පස්සේ ඩබල් බෙඩ් එක තියෙනවා. තව චූටි සිංගල් බෙඩ් එකක් තියෙනවා මෙතන. ටීවී එක තියෙනවා. මිනි ෆ්‍රිජ් එක. ටී කොෆි හදාගන්න. ඒ දේවල් ටික තියෙනවා. water bottles තියෙනවා. එතකොට මේක dressing table එක, kettle එක, wardrobe. towels අපේ ඇඳුම් දාන rack එකක් තියෙනවා. දැන් යම් washroom එක. ඒක තමයි හොඳටම තියෙන්නේ. ඒකත් හොඳටම තියෙනවා. අපි ෆොටෝස් වල දැක්ක විදිහටම ක්ලීන් එක ඒ හැමදේම ඉතින් ඔයාලට ඉතුරු විස්තර ටික අරන් එන්නම් රූම් එකට. අපි අද මේ මට චෙක් ඉන් වුණා විතරයි මේ රූම් එකේ විස්තර ටික ඔයගලන්ට පෙන්නුවේ. මාරම ලස්සනයි, මාරම කම්ෆර්ටබල්. ආයිත් එන්න හිතන විදිහට තියෙනවා. අපි ගිය සැරේත් ඔයගලන්ට අරන් ආව ගෝල් වල කොහෙද ඩවුන් සවුත් වල ලස්සන මේ විලා එකක්, බජට් විලා එකක්. හැමෝටම යන්න පුළුවන් විදිහේ ගානකට
ඒ වගේ හොඳ දෙයක් තමයි හොයලා අපි ඔයගලන්ට අරන් එන්න හැමතිස්සෙම try කරන්නේ. ඔන්න මේක තමයි දෙවෙනි එක. මොකද ගොඩක් අය අර blog එකට අපිට ගොඩක් comments දාලා තිබ්බා, ගොඩක් විස්තර අහලා තිබ්බා, හොඳ ප්‍රතිචාර තිබ්බා ඒ blog එකට. අපි හිතනවා මේ blog එකත් ඔයගලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එකතු වෙලා ඉන්න දිගටම blog එකත් එක්ක අද අපි දවසේ මොනවද කරන්න කියලා බලන්න. bye bye. ඉතින් මේ විලායකේ තියෙන රූම් වල අපි ආස වෙච්ච තවත් විශේෂම දෙයක් තමයි මේ රූම් එකේ සයිඩ් දෙකක්ම තියෙන්නේ ග්ලාසස් වලින් කවර් වෙලා. එතකොට මෙන්න මේ විදිහට ඒගොල්ලෝ අර කර්ටන්ස් දාලා වහලා තියෙන අපිට ඕනම වෙලාවක ඒවා අරින්න පුළුවන්. ඒවා ඇරියම අපිට ඉස්සරහා තියෙන සයිඩ් එකයි ඒ වගේම අපේ එහා පැත්තේ සයිඩ් එකයි බෙඩ් එකත් එක්ක තියෙන ග්ලාසස් වලින් තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. අපි අර view එක දකින්න balcony එකටම එන්න ඕනේ නැහැ. බෙඩ් එකට වෙලා හිටියත් හරිම ලස්සනට beach එකද එහා පැත්තෙනුත් beach එකයි අර පොල් ගස් ටිකත් එක්ක ලස්සන view එකක් තියෙනවා. මොකද දෙපැත්තක්ම තියෙන්නේ glass වලින්. guys අපි pool එකට බහින්න හදන්නේ. ඉතින් අවුවත් ටිකක් අඩු වුණාට පස්සේ හවස 4ට 5ට වගේ තමයි අපි පූල් එකට ආවේ. මේ විලායකේ රූම්ස් ගොඩක් නැති නිසා පූල් එකට අපි එන වෙලාවේ පූල් එකේ හිටියේ අපි විතරයි. ඉතින් අපිට ඒක හරිම නිදහස්. අපි ලස්සනට ෆොටෝස් ගත්තා. ගොඩක් වෙලා පූල් එකේ හිටියා කරුවල වැටෙනක. අපි ඉතින් පොඩ්ඩක් පූල් එකේ කාලය ගත කරනවා. පොඩි ස්විමින් ක්ලාස් එකක් යනවා අර දැන්. ඇල ස්විමින් ගහලා කප් ගහපු පොරක් දෙල්ලන්නේ. එහෙනම් අපි ගියා. bye bye. ඉතින් බීච් එකේ හුළඟත් එක්ක ටිකක් සීතලයි එළියට ආවම ඒකයි මම මේ ටවල් එකත් වරවගෙන ඉන්නේ. ඉතින් කරුවල වැටෙද්දී යාළගේ ගාඩන් එක මෙන්න මේ විදිහට තමයි ලස්සනට තියෙන්නේ. ඊට පස්සේ කට්ටියත් එක්ක රූම්ස් වලට ගිහිල්ලා චේන්ජ් කරගෙන ඩිනර් එක අපේ ලස්සන view එකක් තියෙන බැල්කනි එකේ ඉඳගෙන ගන්න තමයි ප්ලෑන් කරේ. පහුවෙනිදා උදේ මේ ලස්සන view එකත් එක්ක ටී එකක් අරගෙන අපි බ්‍රෙක්ෆාස්ට් එකට රෙඩි වුණා. මේ තියෙන්නේ අපේ රූම්ස් වලට තියෙන ලිවිං ඒරියා එක ලොකු ස්පේස් එකක් එක්ක පිළිවෙලට ලස්සනට තියෙනවා. ඉතින් එයාලගේ මේ රූම් එක කපල් එකකට බ්‍රෙක්ෆාස්ට් එකත් එක්ක වෙන්නේ රුපියල් 10000යි. මේ විලා එකේ නම Ocean Villa Den. ඔයාලට Facebook එකේ සර්ච් කරලා ඩීටේල්ස් ගන්න පුළුවන්. ගෝල් vlog එක මෙතනින් ඉවර වෙනවා. තවත් ලස්සන vlog එකක් අරන් එනකන් හැමෝටම සුබ දවසක්.